Merry Christmas! Ho, 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 ho. පවත්වන්නේ මාතා වෙනුවෙන් අලුතින් තරුණ ඒජන්ට්ලා බඳව ගන්න. පරිණත දක්ෂ ඒජන්ට්ලා බිහි කිරීමටයි අපි මේ විදිහට පුහුණුවක් ලබා දෙන්නේ. අනිත් එක ඉතින් කවුරුවත් සැක කරන්නේ ළමයි ඒජන්ට්ලා කියලා. අඳුන ගන්න අපි 4 දෙනා තමයි ඕගොල්ලන්ගේ පුහුණු වීම උපදේශකයෝ වෙන්නේ. මුලින්ම අඳුන ගන්න ඒජන්ට් කාර්යයා ඉන්විසර් ශ්‍රේණියේ උපදේශක. එතකොට මේ ඔයාලා කවුරුත් හඳුනන කොම්බැට් ශ්‍රේණියේ උපදේශක බකර්. දීලා තියෙන නීති පිළිපදින්න තරමට ඔයාලට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ ඉන්නේ ඒජන්ට් ලියොන් නියුරෝ ශ්‍රේණියේ. එතකොට මම ඒජන්ට් ගීතා ටෙක්නෝ. මේ ඉන්නේ ඔයාලගේ යාළුවෝ වෙන්න ඉන්න අය. මේ හැමෝම අවුරුද්ද සම්පූර්ණ කරලා ඉන්නේ. ඔයාලා හැමෝම තමුන්ව හඳුන්වලා දෙන්න. මුලින්ම මාව හඳුන්වලා දෙන්න. මගේ නම තමයි ජෙට්. දක්ෂයෙක් වගේ. මගේ නම රෝසා. මීකා. ඒත් ඔයාගේ කකුල් මගේ නම ක්‍රිස්. ඉමාන්. මම ඉමාන්. බුලට්. එහෙමද? එතකොට මම කායි. මෙයාගේ නම තමයි සාස්. එයා කතා කරන්නේ නැහැ. මගේ නම මූන්. එතකොට මමත් මූන්. මගේ නමත් මූන්. මමත් මූන්. මමත් මූන්. මගේ නමත් එතකොට මාත් මූන්. මම තමයි මූන්. වව්! තව කවුද ඉන්නේ? මට රූඩි කියලා කිව්වම ඇති. හරි. අපි දැන් ඇවිදලා පොඩ්ඩක් වටපිට බලාගමු නේද? නියමයි. නැහැ. අලුත් ළමයි දෙන්න විතරයි යන්නේ. අනිත් අය හැමෝම පුහුණුවීම් කරන්න. ප්‍රශ්න ටිකට උත්තර ලියන්න.
ලියන්න. දැන් හැමෝම 45 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ලියන්න. නියමයි. දැන් නම් ඉස්කෝලේ ඉවරෙන්න ළඟත් ඇති. තාම විනාඩි 5යිද ගියේ. තමුන් මං උගන්නන වෙලාවෙ නිදාගන්නද හිටියේ? කියනවා. අනේ ගහන්න එපා ටීචර්. ෂැඩෝ ඔයා යන්න ලෑස්තිද? අලි ඔළුව මොකක්ද ඔයා කරන්නේ? ඇයි හදිස්සියෙන් වගේ මෙතෙන්ට ආවේ? මුද්දර සංගමයට. මොකක්? ඔයා ඒකට ඊයේත් ආවනේ. ඉතින් ඔයාට අදත් එන්න කිව්වද? ඕ මේකයි. මම ඊයේ එන්න ටිකක් පරක් වුණා. ඔයා පුදුම උනන්දුවකින් මේකට එන්නේ. ඕ අදහසක් ආවා. මමත් එන්න සංගමයට. ඔයාට එන්න බෑ. සංගමේ වහලා. මේකයි. මුද්දර ඉවරයි. දැනටමත් කට්ටිය ගොඩක් ඉන්නවනේ. එහෙමද? කමක් නෑ එහෙනම්. වැඩ ඉවර වුණාම ඔන්ලයින් එන්නකෝ. ගිහින් එන්නම්. ඔයා නෝන කියන්න අලුත් බොරුවක් හොයාගන්න. ආයේ බොරුවට යාරයට එන්න. මම මොනව කරන්නද? එයාම ඉතින්ට වෙනකම් මන් දන්නේ නෑනේ. මොන බොරුවක් කිව්වත් කමක් නෑ. මේ රහස් එළියට යන්න දෙන්න එපා. තේරුණා. මෝඩ අලීෂා යමු ෂැඩෝ. ඉක්මන් කරලා එන්න. අලීෂා මොකද? ඇයි ඔයත් මේ අකඩමියකට ආවේ? ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්නේ. නැත්තම් තාත්තා කිව්වද පුණුව මදි කියලා? ඒක දැනගන්න ඕනද? ඇත්තටම ජෙනරල් මට නියෝග කරා. අලිෂා ඔය අනිවාර්යයෙන්ම මාතාවල තියෙන ඇකඩමියට සහභාගී වෙන්න ඕන. ඒත් ඇයි? ඔයාම මට කලින් එතනට යන්න දුන්නේ නැත්තේ. ඔව් ඇත්ත. ඒ වුණත් ඔයා මේ වෙලාවේ අලිව බලා ගන්න ඕන අලිෂා. තේරුණාද? ඇයි මාපෙල් ළමයි බලාගන්න කෙනෙක් වගේද? මට ඕන අයිරිස් එකේ ආරක්ෂාව තහවුරු කරගන්න විතරයි. ඒත් මාව මොකටද? ඇකඩමි එකේ පුහුණු උපදේශකවරු ඉන්නේ ඒකටනේ. ඔව්. ඒත් පුහුණු වෙන කෙනෙක් විදියට ඔයාට යාගේ ළඟින් ඉන්න පුළුවන්නේ? ඔයාට තේරෙනවනේ අපි හැමෝම හිතන්නේ නැති විදියට අර ජෙනී අපිව රැවට්ටුවා. ඒ වෙච්ච දෙයින් පස්සේ මම කිසිම කෙනෙකු විශ්වාස කරන්නේ නැහැ. අලිෂා මන් දුන්න වැඩේ ඔයාට කරන්න පුළුවන්ද? මං කියන දේ හොඳට අහගන්න. දැන් ඉඳන් මමයි අයිරිස් එකේ ආරක්ෂකයා. අන්න ඒ නිසා මං කියන දේ තමයි අහන්න ඕනේ. එහෙම කොහොමද? මන් ළඟයි අයිරිස් එක තියෙන්නේ. මමයි ඒකේ ආරක්ෂකයා. බලමුකෝ කොහොමද ආරක්ෂා කරන්න කියලා. ඕන එකක්. අපි යමු ෂැඩෝ. අලි අනේ ආවද? මොකද මේ? මොකද ප්‍රශ්නේ? එහෙම එකක් නෑ. මං නිකන් කතා කරේ. ඔයා මගේ නම කායි. හැමෝම සතුටක්. මගේ නම අලි. මම දන්නවා කවුද කියලා. කලින් කතා කරේ නම කියලානේ. ඔව් ඒකනේ. ඒයි කොහෙද ෂැඩෝ? 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 මේ ඉන්නේ ඔයාගේ පූසා නේද? ඔව් ස්තුතියි. ෂැඩෝ ආයෙ ඔහොම කරන්න එපා. නියමයි. ඕකද අයිරිස් එක. අනේ මටත් දෙන්නකෝ. එහෙම දෙන්න බෑනේ. ඔයා දන්නේ නැද්ද? ඒක වැඩ කරන්නේ එයාට විතරයි. මං ඒක නිකන් ඉල්ලුවේ බලන්න. ඇත්තද? ඕක නිකන් සාමාන්‍ය කන්නාඩි දෙකක් වගේ. ඔව් ඔව්. පිටින් බැලුවම වෙන්නේ එහෙම තමයි. හරි එහෙනම්. ඔප්පු කරලා පෙන්නන්න බලන්න. හරි. ඕ ඒකත් එහෙමද?
ඔයා පේන තරම් උස නෑ වගේ. මොකද්ද? ඕ ඔයා කොට නිසා නේද මෙහෙම උස සපත්තු දාගෙන ඉන්නේ. ඇත්තද? එහාට වෙන්න මං ගැනත් කියන්නකෝ. ඕ ඔයාගේ ඇඳුමේ හොලෝග්‍රෑම් එකක් තියෙනවා නේද? ඒක තමයි ඔයාගේම ක්ලෝන් හැදුවේ. නියමයිනේ ඔයා. බැලුව ගමන් කිව්වා නේද? ෂා ඒක නම් නියමයි. මේ ඒක නෙමෙයි. ඇත්තදවා ඉන්විසා නායකයා පැරද්දුවා කියන්නේ? ඔයා කොහොමද ඒක දන්නේ? ඇත්ත දෙයට එකපාරටම දුමක් වෙලා වෙන තැනකින් මතුවෙන්න පුළුවන් කියන්නේ. ඔව්නේ. බොරු කියන්න එපා. කිසිම කෙනෙක්ට එහෙම දුමක් වෙන්න බෑ. එනවා මෙතන බොරු විකාර කියන්න. ඒ වුණත් මම දැක්කනේ. ඒ එයාගේ වේගය නිසා. ජින් තමයි ඉන්න වේගවත්ම කෙනා. වෙන කිසිම ඒජන්ට් කෙනෙක්ට එයාව අල්ලන්නවත් බැරි වුණා. එයා දුම පාවිච්චි කරන්නේ නොමග ඇවීමක් විදියට. එතකොට සතුරට එයාව පේන්නේ නැහැනේ. ඕ එහෙමද? ඔයා ඉන්විසිබල් ඒජන්ට් කෙනෙක් වෙලත් ඒ ගැන දන්නේ නැද්ද? ඒ යයිරිස් කොල්ලා. නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්නව නම් තමයි ගොඩක් හොඳ. එයාට මොනවා වෙලාද? ඔයා ගණන් ගන්න එපා. එයා එහෙම තමයි. අලි දැන් අපි ගියොත් හොඳයි නේද? මේ අලි කොහොර ඔයත් එක්ක හිටපු යාළුවා. මොකද එයා ගැන මහන්නේ. මොකක්ද අනේ? මම මේ නිකන් ඇහුවේ. අලි එන්න. මොකද ප්‍රශ්නේ අංකල්? පන්තිය පටන් ගන්න යන්නේ. ඒකට පස්සේ යන්න. ප්‍රධාන නායකින්ට ඔයාව හම්බ වෙන්න ඕනලු. මොකද? ප්‍රධාන නායකින්ට? ෂා නියමයිනේ. අපිටවත් තාම යාළුව හම්බ වෙලා නැහැ. සුබ පැතුම් අලි. එයාලව මතක් කරලා කියන්න. අපි යාළුවට සෙල්ෆියක් යවමුද? හරි. හරි ඉක්මන් කරලා යමු. ඇයි යාළුවට මාව හම්බෙන්න ඕන කිව්වේ අංකල්? කවුද දන්නේ? ඉතින් කොහොමද අලි? හොඳින්. ඔයා මොකද පුහුණුව ගැන හිතන්නේ? ඒක හොඳයිද? කියන්න. ඕ නියමයි. මේක හරිම ලස්සන තැනක්. අනික මට යාළුවත් මේක සෙල්ලම් පිට්ටනියක් නෙවෙයි. ගන්ස් එයාව බය කරන්න එපා. බය කරන්න එපා. ඇයි යාට පොඩි අතදරුවෙක් වගේ සලකන්න කියලාද කියන්නේ? අලි අපි හිතනවා ඔයාට පැවරිලා තියෙන වගකීම ගැන ඔයා දන්නවා කියලා. අයිරිස් එක වැරදි කෙනෙක් අතට ගිහින් ඕවර්රයිඩ් වුණොත් එයාව කාටවත් නවත්තන්න බැරි වෙයි. ඒක ඉතින් ඔයා හොඳටම දන්නවනේ. ජින්. එයාට අවශ්‍ය දේ ලැබෙනකන් නවතින එකක් නෑ. එයාගෙන් අයිරිස් එක ආරක්ෂා කරගන්න එක තමයි ඔයාගේ වගකීම. හරි. අපි දැනටමත් එයා ගැන තොරතුරු හොයාගන්න ගමන් තමයි ඉන්නේ. එතකන් ඔයාට හොඳට පුහුණුවීම් කරන්න වෙනවා. ඊළඟ පාර අනිවාර්යෙන් ඔයා සූදානම් වෙලා ඉන්න ඕනේ. තමුන්ට ගොඩක් ශක්තිමත් වෙන්න වෙනවා. එතකොට තමයි සටන් කරන්න පුළුවන්. තේරුණාද? තේරුණා. හරි එහෙනම්. දැනට එච්චරයි. ඒජන්ට් රිෂිනාට කොහොමද? ඔයා හොඳින් නේද? පැත්තකටලා ඉන්න අලි. සෝරි. පස්සේ හම්බෙමු. කියන්න රිස්වින්. ඔයාව හේතුව මොකද්ද? මට දැනගන්න ඕනේ. මීට අවුරුදු 5කට කලින් සිද්ධ වෙලා තියෙන හැම දෙයක්ම. මට කියන්න මං ඒ දැනගත්ත කතාව ඇත්තක්ද? ඔයාලා තුන්දෙනා එකතු වෙලා එයාව නැති කරලා දාන්න හැදුවද? හැමෝටම තේරුණානේ? මෙහෙයුමකදී කණ්ඩායම් හැඟීම කියන දේ ගොඩක් වටිනවා. මොනවා ගැනද කියලා දෙන්නේ? මෙතන මම විතරයි කතා කරන්නේ. සෝරි. මම ඔයාලට කලින් කිව්වා වගේ අලුත් ළමයි දෙන්නත් මෙතන ඉන්න නිසා අපි දැන් කණ්ඩායම් පුහුණුවීම් ආරම්භ කරමු. ඒ කියන්නේ ඔයාලව කණ්ඩායම් වලට වෙන් කරනවා. ඊට පස්සේ පුහුණුවීම් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිව වෙන් කරන්නේ එක එක්කෙනාගේ ශ්‍රේණිය අනුවද? නැහැ අලි.
හැම කණ්ඩායමකම ශ්‍රේණි 4ෙන්ම එක සමාජිකයා ගාන ඉන්නවා. ඒ කියන්නේ මම මොන ශ්‍රේණියද? පොඩ්ඩක් ඔයා දිහාම බලන්න. ඇඳුම රතු පාටයි. ඒ වගේම අයිරිස් එකක් තියෙනවා. ඒ දේවල් වලින් කියන්නේ ඔයා අයිති වෙන්නේ ටෙක්නෝ ශ්‍රේණියට. විශේෂ සුදුසුකම තමයි අයිරිස් එක තියෙන එක. හරි එහෙනම් දැන් ඔයාලට පුළුවන් කණ්ඩායම් වලට වෙන් වෙන්න. ඇයි මොකද? මොකද කල්පනා කරන්නේ? අපි දෙන්නට එකට ඉන්න බෑ. එකම කණ්ඩායමනේ. සුබ පැතුම් වාට. අලි ඔයා නෝද අපේ කණ්ඩායමට? නෑ. මේක කිව්ව එයා අපේ කණ්ඩායමට එනවා කියලා. දැන් අපිට තියෙන ඉන්විසෝ කෙනෙක්ව හොයාගන්න විතරයි. ඉන්න. මට එයාලගේ කණ්ඩායමට යන්න ඕනේ. මොකක්ද? අපිට එකට ඉන්න බෑ. ඒකයි මට ඒ කණ්ඩායමට යන්න ඕනේ. මේක අහගන්න. මේ මෙහෙමට මට අනිත් කිසි කෙනෙක් මට මං ගැන හොඳට බලාගන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ ඔයා ගැන බලාගන්න අලීෂා. හායි. හරි. ඔයාලා දැන් කරන්න ඕනේ මෙන්න මේ තියෙන චිප් එක අරගන්න එක. මේ වගේ චිප් 3ක් දූපතේ තැන් 3ක හංගලා තියෙනවා. කරන්න තියෙන්නේ ඒ තැන් හොයාගෙන සේප්පුව ඇරලා චිප් එක අරගෙන පුළුවන් තරම් ඉක්මනට තරඟය අවසන් කරන තැනට එන එක. මුලින්ම චිප් එක අරගෙන යන කණ්ඩායම තමයි දිනන්නේ. හරි නේද? ලෑස්ති වෙන්න. 1යි 2යි 3යි යන්න. කායි ඔයා ඔයාගේ රොබෝ පාවිච්චි කරලා තැන හොයාගන්න. හරි. ජෙට් පේනවද? මේ පැත්ත එකක් තියෙනවා. ඒත් සාස් එතනට ලං වෙලා. මේ පැත්තේ තව එකක් තියෙනවා. යමු. සෙන්සර්ස් ගොඩක් තියෙනවා. මං අරගන්නම්. ඔයාලා මෙතනම ඉන්න. තැන්ක් යූ ඔයාට. හරි අපි යමු. ඉක්මනට ඒක අරගන්න. මේ මොකද? යා. යා. ඉමාන් පොඩ්ඩක් පරිස්සමෙන්. සමා වෙන්න. කණ්ඩායමේ අනිත් අය මතක නැද්ද මේක කණ්ඩායම් පුහුණුවක්. මේ තරගය දිනන්න ඕන නම් ඔයගේ කණ්ඩායමේ අනිත් අය මෙතන ඉන්න ඕනේ.
අලි ඉමන් කොහෙද අනිත් අය? එයාලට තුවාලයි. අපි දෙම ගිහින් එයාලට දෝ කරන්න ඕනේ. ඒත් කවුද ඔයාට උදව් කරන්නේ? මේක දුන්නට ස්තුතියි. ඔහොම ඉන්න. නවතින්න. ඔහොම ඉන්න. මොනවද තමුන්ට ඕනේ? ලයිෆ් බෝයි කොහොඹ වෙතින් රුපියල් 16ක වාසියක් කැටයක් රුපියල් 55කට. Merry Christmas!